හායි කොහොමද ඔයාලට? අද මම ඔයාට ලස්සන වෙන්න කිරිබත් පොට්ටනි සත්කාරය කියා දෙන්නයි හදන්නේ. මේ ඔයා කන කිරිබත් එක නෙමෙයි. මේ ලස්සන වෙන කිරිබත් එකක්. මේක හදන විශේෂ ක්‍රමයක් තියෙනවා වගේම අපි මේක පාවිච්චි කරන ආකාරයත් එක්ක තමයි අට හොඳින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ආගේ සමේ ලස්සන ගතිය තවත් වැඩි කරගන්න, සමේ තිබ්බ අඳුරු පාට නැති කරගන්න, ඔයාගේ සම්මට මාරම හොඳ පෝෂණයක් ලබා ගන්න ආයුර්වේදයේ තියෙන හොඳම සත්කාරයක් තමයි මේ කිරිබත් පොට්ටනි සත්කාරය. ඉතින් අපි යමුකෝ මේක හදන හැටි බලන්න. අපි මේ කිරිබත් එක හදාගන්නේ සාමාන්‍යයෙන් හොඳයි කියන්නේ සුවඳල් සහල් පාවිච්චි කරොත්. ඔයාලට සුවඳල් සහල් හොයාගන්න බැරි නම් ටිකක් ගණන් වැඩි වගේ නම් ඕනෙම සුදු සහල් වර්ගයක් ගන්න. රතු පාට සහල් වුණත් කමක් නැහැ. මේ තියෙන්නේ නැවුම් එලකිරි. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් එක පාවිච්චි කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා චුට්ටක් වැඩිපුර ගන්න. මේ තියෙන්නේ වැල්මී සහ වෙනිබැල් කැට. ඔයාලට මේකට ඕන රත් හඳුන් සුදු හඳුනනත් එකතු කරගන්න පුළුවන්. ඒ වුණාට වැල්මී සහ වෙනිබැල්කට ගොඩක් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ නිසා ඔයත් මේ දේවල් ගන්න. සිංහල ආයුර්වේද බෙහෙත් බඩු කඩේ තියෙනවනේ හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ කිරිබත් පොට්ටනිය හදාගන්න රෙදි කෑල්ලයි නූල් කෑල්ලයි. ඔයාට පුළුවන් අමු රෙදි, මස්ලින් ක්ලොත්ස් එහෙමත් නැත්නම් කපු රෙදි කෑල්ලක් උනත් පාවිච්චි කරන්න හොඳටම හොඳයි. දැන් ඔය කරන්න ඕනේ ඔයාගත්ත හාල් ටික හොඳට සෝදලා දෙපාරක් විතර සෝදලා ඉවර වෙලා මෙන්න මේ විදිහට නැවුම් එලකිරි එකතු කරලා මේක ඔයා හොඳටම බෙරි වෙනකන් තඹ ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේක හොඳටම බෙරි කරගන්න ඕනි කියන එක. ඉතින් ඔයාට කියන්න ඔයාගේ සම පැහැපත් කරගන්න සමට ගොඩාක් වැදගත් වෙනවා මේකට එකතු කරන දේවල්. මම මේ එකතු කරේ වැල්මී සහ වෙනිවැල් ගැට කුඩු ටික. ඉතින් ඒකත් එකතු කරලා තවත් හොඳට ඔයාට පුළුවන් හොඳට මෙන්න මේ විදිහට බෙරි වෙනකම්ම තඹ ගන්න. බෙරි වෙනකන් තඹ ගත්තට පස්සේ තමයි අපේ සත්කාරය කරන්න ලේසි වෙන්නේ. මේක නිකම්ම ගන්නෙත් නැහැනේ. කරන ක්‍රමයක් තියෙනවා. මම ඔයාලට වීඩියෝ එකේ පෙන්නන නිසා හැමදේම වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේ විදිහට චුට්ටක් ගැඹුරු තියෙන භාජනයකට ඔයා මෙන්න මේ විදිහට රෙදි කෑල්ල දාලා පොට්ටනිය හදාගන්න. මෙන්න මෙහෙම ඔයාට පුළුවන් අපි හදාගත්ත මිශ්‍රණය එකතු කරගන්න. දැන් ඉතින් මේ කොන් ටික එකතු කරලා ටිකක් අතින් අල්ලලා උඩට අල්ලගන්න පුළුවන් වෙන ප්‍රමාණයට මෙන්න මෙහෙම ගැටයක් දාලා හොඳට මේක බැඳ ගන්න ඕනේ. නූල් කෑල්ලකින් හරි මම නම් කොණ්ඩ බූලකුත් පාවිච්චි කරා පිරිසිදු කොණ්ඩ බූලක් ගන්න. එතකොට ලේසි මං හිතනවා මේක හොඳට තදට ගැට ගහ ගන්න ඕනේ. මේකේ කිරිබත් ටික එළියට එන්න බෑ. හරිද? අපි මිරිකලා ගන්න ඕන නිසා හොඳට තදින් ගැට ගහ ගන්න. රස්නේ තියෙන නිසා හොඳට උඩින් අල්ල ගන්න පුළුවන් වෙන ප්‍රමාණයට මේක තියලා ඔයා බැඳ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ඉතින් හදා ගන්න ඕනේ. ආයුර්වේදයේදී කරන සත්කාරවල තියෙන එක සත්කාරයක් මේක. මේක අපේ බෙහෙත් වලට ඒ වගේම ලස්සන වෙන්නත් පොට්ටනි විදිහට පාවිච්චි කරනවා. ඉතින් මේක තමයි අපි හදාගත්තට පස්සේ තියෙන පොට්ටනිය. ඉතින් මේක ඔයා ගෙදරදී හදාගත්තම ලැබෙන ප්‍රතිඵලෙත් එක්ක ඔයා මේ වැඩේ කරන එක නම් නතර කරන එකක් නෑ. දැන් පොට්ටනිය අපි පාවිච්චි කරන්න ඕනේ උණුසුම් කිරිවල ගිල්වලා ඩිප් කරලා තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. මද රසනේ තියෙන ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් නැවුම් එලකිරිවල ගිල්වලා තමයි පාවිච්චි කරන්නේ. අපි දැන් යමු මම පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලන්න. දැන් මද රසනේ තියෙන කිරිවල පොඟවල ඉවර වෙලා ඔයාගේ සමට ඔරොත්තු දෙන ප්‍රමාණයට ඔයා බලලා ඉවර වෙලා තමයි මෙන්න මේ විදිහට කිරිබත් පොට්ටනි ඔයාගේ සම මත තියන්න ඕනේ. රවුම් අතට මසාජ් කරන එක තමයි හරිම ක්‍රමය. මේක අපි නිකම්ම පැක් එකක් විදිහට නිකම් බ්ලෙන්ඩ් කරලා වුණත් ඔයාට ගන්න පුළුවන් වුණාට මේ විදිහට පොට්ටනි එක බැඳලා කිරිවල මේ විදිහට ඩිප් කරලා ගිල්වලා මේ වගේ සර්කියුලර් මෝෂන්ස් වලට ඒ කියන්නේ රවුම් අතට ගානකොට ඔයාගේ සමට හොඳ රුධිර ගමනාගමනය සැපේන නිසා මේ කරන සත්කාරයේ තියෙන හොඳම පෝෂණ ගුණය සමට ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට හරියටම මේ වැඩේ කරගන්නව නම් ඔයාගේ සමේ තියෙන සියලුම ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. බ්ලීචින් ආසාදන තියෙනව නම් ඔයාගේ මුණ ගොඩාක් ඩැමේජ් වෙලා තියෙනව නම් මේ සත්කාරය එක දිගට දවස් 7ක් ඔයා කරන්නකෝ. කෑම උයන වෙලාවට බත් චුට්ටක් අරගෙන වෙනම හදාගෙන මේ වැඩේ කරලා බලන්නකෝ. ඒ වගේම ඔයාගේ සම රැලි වැටිලා තියෙනව නම් ඔයාගේ සම තරුණ බව නැති වෙලා වගේ දැනෙනව නම් මේ සත්කාරය ගොඩක් හොඳයි. මොකද හාල් කියන්නේ අපේ සමේ ග්ලෝ එක සමේ තරුණ බව පවත්ව ගන්න දෙයක්. සහල් වල තියෙන විටමින් සහ ප්‍රෝටීන මේ කිරිත් එක්ක එකතු වුණාට පස්සේ අපේ සමට අවශ්‍ය කරන හොඳම තෙතමනීය පෝෂණය සපයන්න උදව් වෙනවා. සම පැහැපත් කිරීම තමයි මේකේ තියෙන මූලිකම දේ. රැලි වැටීම පාලනය කරලා ඔයාගේ සමට ලස්සන පැහැපත් පාටක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා ඇතිනේ මේ පොට්ටනිය හොඳින් මිරිකන ගමන් තමයි අපි ඇප්ලයි කරන්න
කරන්න ඕනේ. එතකොට තමයි මෙන්න මේ වගේ එන්නේ. ඉතින් මේ ටික හොඳට මේ විදිහට ගාලිවට වෙලා ඔයාට පුළුවන් ෆුල් බොඩි එකටම මේක කරගන්න. ඔයා තනියම කරනට වඩා කාට හරි කියලා මේ සත්කාරය ඔයාට කරගන්න පුළුවන් නම් මේක මාරම විදිහට සාර්ථකයි. ඒ වගේම හරිම සනීපයක් දැනෙනවා. ඔයාගේ මුළු ඇඟටම පුළුවන් නම් අත් දෙකට පොට්ටනි දෙකක් ඔයා පාවිච්චි කරන්න. එතකොට ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හොඳට ඔයා මේ සත්කාරය කරන්න දවස් 7ක් එක දිගට කරනවා නම් ගොඩක් හොඳයි. මේ විදිහට විනාඩි 5ක් 10ක් ඔයා ෆුල් බොඩි එකටම මෙන්න මේ විදිහට කිරිබත් පොට්ටනි සත්කාරය හොඳට මසාජ් කරලා විනාඩි 20ක කාලයක් ඉඳලා සාමාන්‍ය වතුරෙන් හොදලා ඉවත් කරන්න පුළුවන්. මේ සත්කාරය කළා බලලා මට ලැබිච්ච ප්‍රතිඵල අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. හරිද? මං ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමින් ඉන්න ඕනේ. බයි. ආදරේ.